ආයුබෝවන් හිතවත් වෙළඳන. විශේෂණ පරාජය ඔබ සමගේ සිස්ටම් ගරු මාර්කට්ස් සමාගම පිළිබඳ සාර්ශ තොරතුරු සමග ආරම්භ කිරීම. අවශ්‍ය නම් ඔබට වීඩියෝ වාරම් කළ හැක. එක සමාගම දර්ශකය වඩාත් සමීපව බැලීමට අප යෝජනා කිරීම. දැන් අපි ඔබ සමග සමාගම පරදන දර්ශක සංසන්ධනය කරන්නම්. Nerd Wallet and Tecker Nerdis මෙම සම්මල්චනය 2025 මේ වැසි 4 වෙනිදාට තොරතුරු මත පදනම් වේ. වර්ගීකරණය මගින් ගරු මාර්කට්ස් සංස්ථාවේ Nerd Wallet and උපඛණ්ඩයට අයත් වේ. The Internet සංසන්ධනය සඳහා සංවිධාන 72ක සහභාගී වූ මේ ඉතා නියෝජනය වේ. අපි මෙම වීඩියෝව අවසානයේ අවසන් විසඳුම් දෙස බලමු. සමාගම සඳහා සමස්ත ලකුණු දෙහේ නැහිත. උප්පුරු වර්ගය සඳහා සමානයේ ලකුණු තනු දේශම තනු. ඔබ එය පුළුල් ලෙස බලුවොත් සමස්තයක් ලෙස කොටස් වෙළඳපොළ ඉරමුව තුළ. සමස්තයක් ලෙස සමස්ත වෙළඳපොළ සඳහා සමානයේ පරතඵලයේ ලකුණු 1.9 බව අපට පෙන්න ඇති. සමාගම ලකුණු හිතුට එරෙහිව Nerd Wallet and සමාගමක් කොටස් මෙලෙහි චාලනයේ සංසන්ධනය කිරීම Nerd Wallet and සහ උප්පුරු වර්ගයේ සමාගම. පසුගිය මාසේ 10 තුළ කොටස් බව අපට දැකගත හැකිය Nerd Wallet and 94.3 හෝ ගතකත්වයක් පෙන්නම් කළේය. 9.1 උප්පුරු වර්ගය සඳහා මූල ගතකයට එරෙහිව. සංස්ථාවක වෙළඳපොළ පරාගධනකරණයේ Nerd Wallet and වටිනාකම් ඩොලර් බිලියන් 0.78 ඩොලර් බිලියන් 10,485 උපඛණ්ඩයේ පරාගධනකරණය සමග Nerd Wallet and 0.06 කොටසකට හිමිකම් කියයි. එය උපඛණ්ඩයේ ඉතා කඩු සමාගම වලින් එකක. සමාගම පත වටිනාකම ඩොලර් බිලියන් 0.21 ඩොලර් බිලියන් 1,089 උපඛණ්ඩයේ පරාගධනකරණය සමග Nerd Wallet and 0.01 කොටසක්. වෙළඳපොළ සහ පතේ වටිනාකම් කොටස් සංසන්ධනය කිරීමේදී අපට පහත දැක්වෙන දෙපැනි. බෙදාගන්නේ Nerd Wallet and වෙළඳපොළ පරාගධනකරණයේ තක්සේරු කිරීමේදී උපඛණ්ඩයේ 0.06 පුත වටිනාකම 0.01 එය වෙළඳපොළ පරාගධනකරණයේ කොටසට වඩා 100% කැන වැඩිය. සමාගම වෙළඳපොළේ කොටස් තක්සේරු කිරීම සහ උපඛණ්ඩයේ ශිෂ්‍ය පැතර පරාගධනකරණය හොඳයි 1 ලක්ෂයයි. විශේෂණය කළ සංවිධානයට ඩොලර් බිලියන් 0.06 කියන අය බැඳීම ඇති. පුතු පරාගධනකරණය සඳහා වෙනමාලේ වගකීම සමාගම පරාගධනයෙන් 2.9 සමාගම මාලයේ බැඳීම් මට්ටම තක්සේරු කිරීම ඉතා හොඳයි ලකුණු 2. සමාගම මිලීපියම් අනුපාතයේ වැසි 6.6 වෙසි 7.9 උප්පුරු වර්ගයේ සමානයක් සහිතව මේ උප්පුරු වර්ගයට වඩා 105 කැන අඩුවේ. උප්පුරු වර්ගයේ සමාගම් වලට සාපේක්ෂව වෙළඳපොළේ මිල සහ ඉපයීම අනුපාතය හොඳයි 1 ලක්ෂයයි. පසුගිය මාසයේ 10 සඳහා ලාභය ඩොලර් මිලියන් 29 ඉදිරි මාසයේ 10 සඳහා ඉදිරි ඉපයීම ඩොලර් මිලියන් 50 ලෙස තාවකාලිකව ඇස්තමේන්තු කර ඇති. උප්පුරු වර්ගයේ සමාගම හා සසඳුමුදේ පරීක්ෂපති අනාගත ලාභ දර්ශක තක්සේරු කිරීම හොඳයි 0.5 ලකුණු. සමාගම මිල සහ ආදායම අනුපාතය 1.1 උප්පුරු වර්ගයේ සමානයේ 6.4 වන අතර ඒ උප්පුරු වර්ගයේ සමානයට වඩා 80% කන අඩුවේ. උපඛණ්ඩයේ දර්ශක සමග සංසඳමුදී වෙළඳපොළේ මිල සහ ආදායම අනුපාතය තක්සේරු කිරීම හොඳයි 1 ලක්ෂයයි. පසුගිය මාසයේ 10 සඳහා ආදායම ඩොලර් මිලියන් 730 ඉදිරි මාසයේ 10 සඳහා අපේක්ෂිත ආදායම ඩොලර් මිලියන් 1,030 වන ඇතැයි අපේක්ෂා කර. උප්පුරු වර්ගයේ සංඛ්‍ය හා සසඳමුදී අපේක්ෂිත අනාගත විකිණීම සංඛ්‍ය තක්සේරු කිරීම හොඳයි ලකුණු 0.5
ආන්තිකත්වයේ 4% වන අතර උප්පුරු වර්ගය සඳහා සාමාන්‍ය 2.2%. උපඛණ්ඩයේ සාමාන්‍ය සහ සමාගම් කාර්ය සාධාරණ අතර වෙනස් 18.8%. උපඛණ්ඩයේ දර්ශක හා සැසඳුමදී ආන්තික තක්සිරුව සැමත් බිඳුව ලකුණු. උපඛණ්ඩයේ සේවක සංඛ්‍යාව අනුව සමාගමී කොටස් 100.2 හේතුකය. ඒ වෙළඳපොළ පරාගධනකරණයේ කොටසට වඩා 350 කැන වැඩි. සංවිධානයේ සේවකයෙකු සඳහා වෙළඳපොළ පරාගධනයේ $1,206,000කට සමාන වේ. සහ උපඛණ්ඩයේ $5,224,000ක් ඇති. උප්පුරු වර්ගයේ සාමාන්‍ය සහ සංවිධානයේ දර්ශක අතර වෙනස් 76.9%. උපඛණ්ඩයේ දර්ශකවලට සාපේක්ෂව සේවකයෙකු සඳහා වෙළඳපොළ පරාගධන පරිමාණය තක්සේරු කිරීම හොඳයි ලකුණු 0.5. සේවකයෙකු සඳහා ලාභ පෙරමුණු $45,400,000ක්. සිය අසහිත 1,000ක් උප්පුරු වර්ගයේ සමානයක් සහිතව. සහ උප්පුරු වර්ගයේ සාමාන්‍ය සහ සමාගමී කාර්යකාරීත්වය අතර වෙනස් 76%. උපඛණ්ඩයේ දර්ශක සමග සැසඳුමද සමාගම සේවකයෙකු සඳහා ලාභය තක්සේරු කිරීම සේමත් ලකුණු 0. සේවකයෙකු සඳහා සමාගම ආදායම $1,131,000ක්. උපඛණ්ඩයේ $819,000ක්. උපඛණ්ඩයේ සාමාන්‍ය සහ සමාගම කාර්ය සාධාරණ අතර වෙනස් 38%. උප්පුරු වර්ගයට සාපේක්ෂව සේවක ලකුණු අනුව විකිණීම හොඳයි ලකුණු 0.5. විකිණීමට ඇති ගනුදෙනු පෙරමුණු 100.4 වන අතර උප්පුරු වර්ගය සඳහා සාමාන්‍ය 100%. මෙය කටමාරුකම් අවදානම් පිළිබඳ දර්ශකයක්. තාක්ෂණික දර්ශකයේ වර්ෂයේ 14 සමාගම සඳහා 54% මට්ටමක පෙන්නම් කාර්ය නර්ඩ් වොලට් එන්ස්. උප්පුරු වර්ගයේ වර්ෂයේ මට්ටම 14%. සමාගම වර්තමාන කොටස් මිල ආසන්න වශයෙන් $10.5. සමාගම කොටස් සඳහා සම්මත මුල ඉලක්කය $15.4 පමණ වේ. සැබෑ මුල සහ සම්මත පරකථනයේ 46% පමණ පරතරයකින් යුක්ත වේ. අපි ඔබට ලබාගත හැකි ඇණවීම වගව වෙත යම් සම්බන්ධය පැන කළ අදහසින් ඇති. කොටස් වැගීම තොරතුරු පද්ධතිය විසින් ලබා දී ඇති වාරය තුළ කලින් ගනු ලැබූ සියලුම තරුණ ඇණවීම වගව අඩංගු වූ ගර්ල් මාර්කට්ස්. ඇණවීම වගව වෙත පුරවශය සම්පූර්ණයෙන්ම නමල් සහ විවතේ පැන් කළ අදහසින් සම්බන්ධය. සමාගම තක්සිරුව පරතපලයක් ලෙස නර්ඩ් වොලට් එන්ස්. තොරතුරු සහ විමර්ශන පද්ධතියේ ගර්ල් මාර්කට්ස් පහත තීරණය ගනු ලැබ. කොටසකට 10.2 බැගින් මිලදී ගැනීම වෙළඳීමක් විවෘත කරන්න. සමාගමට සාපේක්ෂව ඉහළ ශෝධනගත කිරීමක් ඇති බැවින් ගනුදෙනුව විවෘත වේ. සමාගම තක්සිරුව තක්සේරු කිරීම පුරවශය භාවිතා කර සිදු කරන ලද අක්මගේ දර්ශකයි. ලාභය 10.26 ලෙස සකසා ඇති. නවතම පාඩුවේ 8.8 ලෙස සකසා ඇති. ලාභය හා නවතම පාඩුවේ මගින් ඇණවුම වෙස නමැති අවස්ථාවක්. මෙම අවස්ථාවේදී 2025 ජනවාරි 3 වන දින සතියේ අවසානයේ ඇණවීම සේවකාරියාව ස්ථාවර වේ. හෝ මෙම දිනයට පෙර අවසන් වැඩ කරන දිනය. ටිකර් නීට පරතවරදි විකිණීම ඇණවීමක් බවට පත්වන ඇති. සමුතුලත් ගනුදෙනුව පිළිබඳ වීඩියෝව මෙම නාලිකාව දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති. එක ඇණවීමක් වසා දැමීමද පරදන හෝතලනේ. තවත් ඇණවීමක් අවසන් මිලට වැසී ඇති. මෙම වීඩියෝ නැරඹීම සහ උපකාරක පද්ධතිය භාවිත කිරීම ගැන පරීක්ෂක ඔබට සූතියි ගර්ල් මාර්කට්ස්.